ආයුබෝවන් මම කසුන් බේරුගොඩ මම නිදහස් පර්යේෂකයෙක් විදිහට වැඩ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව සිලෝන් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්පේස් සයන්ස් ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට කටයුතු කරනවා. ඊළඟට යුග්ම නෝවා ෆෝජ් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා විදිහටත් කටයුතු කරගෙන යනවා. ඉතින් මේ කෙටි පාඨමාලාව හරහා බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ට කොහොමද ටෙලස්කෝප් එකක් භාවිතා කරන්නේ, ඒ වගේම ඔයා කොහොමද ටෙලස්කෝප් එකක් ඔයාට ගැලපෙන එකක් තෝරගන්නේ, ඒ වගේම තමයි මේ ටෙලස්කෝප් එකක් අපි ළඟ තියෙන එක කොහොමද මේන්ටේන් කරගන්නේ. මොකද මේන්ටේන් කරේ නැත්නම් අපිට ටෙලස්කෝප් එකකින් අදාළ කාර්ය කරගන්න බැරි වෙනවා. එතකොට මේ දේවල් කොහොමද කරන්න කියන එකට අමතරව හැමෝම ආස දෙයක් තමයි ඇස්ට්‍රෝ ෆොටෝග්‍රැෆි කියන එක. අපි කොහොමද ලොකු කැමරා එකක් නැතුව DSLR කැමරා එකක් නැතුව කොහොමද මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා මොබයිල් ෆෝන් එකත් එක්ක මේ ටෙලස්කෝප් එක පාවිච්චි කරලා මොබයිල් ඇස්ට්‍රෝ ෆොටෝග්‍රැෆි කරන්න කොහොමද කියන එක වගේම ඊට අමතරව තව විශේෂ කාරණා කීපයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ටෙලස්කෝප් එකක් භාවිතා කරනකොට මොන හරි හානියක් වුණොත් පොඩි අලාභ හානි වුණාම අපිට ඒව හදාගන්න අපි කොහොමද කරන්න කියලා දන්නේ නැහැ. ඒතර අපිට ඒකට ලොකු වියදමක් යන්න පුළුවන්. එහෙම නැතුව ඔයාලට ගෙදර ඉඳන්ම කොහොමද ටෙලස්කෝප් එකක පොඩි රිපෙයාර්ස් කරගන්න කියන දේත් අපි මේකේ උගන්වන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. විශේෂම කාරණාව තමයි අපි මේ ටෙලස්කෝප් එක පාවිච්චි කරනවා වගේම ඔයාලා විනෝදාංශයක් විදිහට තාරකා විද්‍යාව හදාරනවා නම් මේ තරු ගැන ග්‍රහ වස්තුන් ගැන ඔයගොල්ලන්ගේ මොන හරි ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ මේ විෂයට කලින් දැනගන්න ඕන විශාල ප්‍රධානම කාරණා කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම අපි මේ වැඩේ කරනවා නම් අපිට ඌමනාව කියන දේ වැදගත් වෙනවා. ඌමනාව තියෙන්න ඕන, කැපකිරීමක් කරන්න පුළුවන්කම තියෙන්න ඕන, ඒ වගේම හොඳ ඉවසීමක් තියෙන්න ඕන. එහෙම නැත්නම් අපිට මේ ග්‍රහ වස්තුත් එක්ක කරන ක්‍රීඩාව කරන්න බැරි වෙනවා. එතකොට ඒ වගේම තමයි මම කැමති මුලදීම ඕගොල්ලන්ට කියන්න ඕගොල්ලන්ට පුළුවන් නම් ලොග් බුක් එකක් මේන්ටේන් කරන්න. ඕගොල්ලෝ අහසේ දකින්න දේවල් ගැන ලියන්න, ඒව සටහන් තියාගන්න ලොග් බුක් එකක් මේන්ටේන් කරගන්න පුළුවන් නම් ඕගොල්ලන්ට පුළුවන්කම තියෙනවා ඔයාලා කාලයක් යනකොට ඒකතු කරගත්ත තොරතුරුත් එක්ක ලොකු දැනුම් පද්ධතියක් එකතු කරගන්න. එතකොට ඒක කරගෙන යන්න මෙහෙමයි. මම ඉස්සෙල්ලාම කියන්න ලොග් බුක් එක කොහොමද හදාගන්න නිසා ඒක මේන්ටේන් කරන්න කියන එක. එතනින් එහාට අපි ටෙලස්කෝප් ගැන කතා කරන්න පටන් ගමු. පළවෙනියටම ඕගොල්ලන්ට කැමති විදිහේ පොතක් අරගන්න, CR පොතක් කරේ. එහෙම නැත්නම් පුංචි පොතක් අරගන්න. අරගෙන ඉවර වෙලා ඒක ලොග් බුක් එකක් විදිහට මේන්ටේන් කරන්නේ මෙහෙමයි. ඕගොල්ලෝ අහස නිරීක්ෂණය කරනකොට ඇත්තටම අපිට අහස නිරීක්ෂණය කරන්න ටෙලස්කෝප් එකක් ඕනමද? එහෙම කියලා දෙයක් නැහැ. අපිට ටෙලස්කෝප් එකක් තිබුණේ නැහැ කියලා අහස නිරීක්ෂණය කරන්න බැරි කමක් නැහැ. පළවෙනි කාරණා තමයි ඕගොල්ලෝ ලොග් බුක් එකක් අරගෙන ඔයාලා පාවිච්චි කරන කැමති විදිහකට ඕගොල්ලන්ට පුළුවන් ලොග් බුක් එකේ ඉස්සෙල්ලම දිනේ දාන්න, වෙලාව දාන්න, ඔයා ඒක කරන ලොකේෂන් එක, ඔයා ඒ ඔබ්සර්වේෂන් එක කරන ලොකේෂන් එක, ටෙලස්කෝප් එකක් ඇතුව හෝ නැතුව කරන ලොකේෂන් එක. වඩා හොඳයි ඔයගොල්ලන්ට Google Map එකට ගියපුවාම ඔයා ඉන්න ලොකේෂන් එකේ අපිට පුළුවන් කෝඩිනේට්ස් ගන්න. ඒ කියන්නේ අක්ෂාංශ දේශාංශ අරගන්න. ඒ අක්ෂාංශ දේශාංශ වලින් ලියන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත් වෙනවා. එතකොට අපි ඒ සටහන් ටික ඉස්සෙල්ලම අරගෙන අපි සාමාන්‍යයෙන් පුරුද්දක් විදියට අපි ඔබ්සර්වේෂන් එකක් කරනවා නම් අපි හැමදාම එකම වෙලාවට තමයි ඔබ්සර්වේෂන් එක කරන්නේ. ඒකෙදි ඔයා තෝරගන්න ඕන ඔයා ඔබ්සර්ව් කරන්නේ කොහේ ඉඳන්ද කියන එක. ඔයාගේ ගෙදර නම් ගෙදර රූෆ්ටොප් එකක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිදුලේ ඉඳන් වෙන්න පුළුවන්. නැත්නම් ගෙදරට ආසන්න වෙන භූමියක වෙන්න පුළුවන්. වැදගත්ම කාරණාව තමයි ඕගොල්ලෝ ඉන්න ස්ථානය ගොඩක් අඳුරු වෙන්න ඕන. මොකද එහෙම අඳුරුනේ නැත්නම් අපිට ටෙලස්කෝප් එකක් භාවිතා කරලා හරි එහෙම නැතුව හරි අපිට අහස නිරීක්ෂණය කරන්න ගොඩක් අමාරුයි. ඒ හින්දා ලයිට් පොලියුෂන් අඩු තැනක්, ආලෝකය අඩු තැනක් ඉඳන් තමයි ඔයාට මේ වැඩේ කරන්න වෙන්නේ. ඉස්සෙල්ලම පුරුදු වෙන්න ඕන පළවෙනි කාරණාව තමයි අහස නිරීක්ෂණය කරනකොට ටෙලස්කෝප් එකක් නැතුව අපි සාමාන්‍යයෙන් කියන ඕනම කෙනෙකුට මැට් එකක් වගේ බිමින් දාලා බිම හාන්සි වෙලා ඉඳගෙන අහස දිහා බලන්න කියලා. මොකද එහෙම නැතුව අපි උඩ බලාගෙන ඉන්න කිව්වොත් එහෙම අපේ බෙල්ල රිදෙන්න ගන්නවා. අපිට මේ වැඩේ මගදීම අතාරින්න සිද්ධ වෙනවා. ඒක නිසා ඔයාලා වඩා හොඳයි මැට් එකක් බිමින් දාලා හාන්සි වෙලා මේ අහස දිහා බලනවා නම්. පළවෙනි කාරණාව තමයි අහස දිහා බලාගෙන ඉන්නකොට ඉස්සෙල්ලම S2 පියාගෙන පුංචි වෙලාවක් ඉන්න. එතකොට මේ S2 අපේ ඇස් අඳුරට හුරු වෙනවා. ඉන් පස්සේ අහස දිහා බලන්න. එතකොට ඕගලන්ට ගොඩක් තරු පේන්න පුළුවන්. වැදගත්ම දේ තමයි කාලගුණය ගැන සහ එදා දවසේ වලාකුළු පෙළ ගැස්ම ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. මොකද වලාකුළු පිරිච්ච දවසකට අපිට තරු බලන්න වෙන්නේ ඉතාම අඩුවෙන්, සමහර දවස්වලට බලන්න වෙන්නෙම නැහැ. එතකොට මේ බැලීමත් එක්ක ඕගොල්ලෝ කරන්න ඕන පළවෙනි කාර්යය තමයි ඕගොල්ලෝ මේ මම කිව්වා වගේ ලොග් බුක් එකේ ඕගොල්ලෝ සටහන් කරගන්නවා ඔයාගේ ලොකේෂන් එක, දිනේ, වෙලාව. ඒ සටහන් කරගෙන ඔයා එදා දවසේ දැකපු අහසේ දැකපු දේවල් මේකේ ලියන්න. ඔයා දැනගෙන ඉන්න ඕනේ නැහැ විශේෂයෙන්ම මේ තියෙන්නේ අඟහරු, මේ තියෙන්නේ බ්‍රහස්පති, මේ තියෙන්නේ යුරේනස්, මේ තියෙන්නේ අහවල් තරු රටාව කියන්නේ ඔයා දැනගෙන ඉන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඔයාට කරන්න තියෙන්නේ ඔයා දැකපු දේ මම මෙන්න මෙහෙම එකක් දැක්කා කියලා ලියන්න. ඔයාට යම්කිසි තරු රටාවක
විශේෂයෙන් ඔයා තරුවටාවක් දැක්කනම් ඒ තරුවටාව ඔයාට පේන විදිහට ඔයා ඒක අඳින්න. ඇඳලා ඉවර වෙලා ඒක ඔයාගේ ලොග්බුක් එකේ තියාගන්න. මම ඊළඟට කියලා දෙන්නම් කොහොමද අපි ඒ දැකපු දේ අඳුරගන්නේ කියන එක. අපි මොබයිල් ඇප්ස් ගැන කතා කරනවා. ඒක ඉස්සරහට කතා කරමු. මොබයිල් ඇප්ස් ගැන කතා කරනකොට ඒ මොබයිල් ඇප්ස් හරහා අපිට පුළුවන් මේ තරු රටාවල් අඳුරගන්න. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ස්ටාම් ඇප් එකක්. ස්ටාම් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකත් එක්ක තියලා කම්පෙයාර් කරලා බලන්න ඔයා දැකලා ඔයා ඇඳලා තියෙන්නේ මොකක්ද කියන එක. ඒ හරහත් ඔයාලට තරු රටා අඳුරගන්න පුළුවන්. ඉදිරියේදී මම කියලා දෙනවා ඔයගලන්ට කොහොමද මොබයිල් ඇප් එකක් පාවිච්චි කරලා තරු රටා හඳුරගන්න කියලා. එතකොට මේ විදිහට ඔයගොල්ලෝ මේ ලොග්බුක් එක දවස ගානේ මේන්ටේන් කරගෙන ගියොත් අවුරුද්දක් දෙකක් තුනක් යනකොට ඔයගොල්ලන් ගොඩාක් තොරතුරු රැස් කරගෙන තියෙනවා. ඒ රැස් කරගත්ත තොරතුරු ටිකම ඇති ඔයගොල්ලන්ට තාරකා විද්‍යාව සම්බන්ධයෙන් ගොඩක් අධ්‍යයනය කරන්න. ඇත්තටම මම අර කලින් කිව්වා වගේ ඔයගොල්ලන්ට උත්සාහයත් කැපවීමත් දිවසීමක් තියෙනවා නම් තාරකා විද්‍යාවේ දුර ගමනක් යන්න පුළුවන්. ඉතින් අපි හැරෙමු එන හෙමීට ටෙලස්කෝප් පැත්තට.